කොහොමද යාළුවනේ? ඉතින් කාර්ය බහුල දවසක අවසානය. දැන් වෙලාව 10:00මාරයි. අද නම් ටිකක් කලින් නිදා ගන්නවා නැත්නම් මම 12 විතර වෙනකන් ඔයාලා වෙනුවෙන් මොකක් හරි පෝස්ට් එකක් අප්ඩේට් කරලා තමයි නිදා ගන්න යන්නේ. ඉතින් අදත් මේ වීඩියෝ එක හදන්නේ ඒ වගේම දෙයකට තමයි. නමුත් අද නම් ටිකක් ඊට කලින් නිදා ගන්න යනවා. මොකද හෙට උදේ 5:45ට මට තියෙනවා කොළඹට යන්න. ක්ලයින්ට් කෙනෙක් වෙනුවෙන්. ඉතින් අද උදේ ඉඳන්ම ඔයාලා දකින්න ඇති උදේ ජිම් එකට ගියා. මගේ ෆිට් ගීක් ෆිට්නස් සෙන්ටර් එකට ගියා. ඊට පස්සේ එතන ඔන්ලයින් ක්ලයින්ට්ලා හිටියා. ක්ලයින්ට් කෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් යාළුවා ට්‍රේනින් කරා. මම ට්‍රේනින් කරා. ඊට පස්සේ අද දවසම ගොඩක් කාර්යබහුල දවසක්. දැන් ටිකකට කලින් තමයි තවත් ක්ලයින්ට්ලා දෙන්නෙක්ගේ සෙෂන්ස් දෙක ඉවර වුණේ. ඉතින් ඒකත් එක්ක අද දවස ගොඩක් කාර්යබහුලයි. දැන් මේ වෙනකොට පහුගිය මාස 3ේදී විතරක් ක්ලයින්ට්ලා මං හිතන්නේ 100ට වඩා නෙමෙයි 100ට ආසන්න ප්‍රමාණයක් 100කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. ඉතින් ගොඩාක් කාර්යබහුලයි. දවසක මම මගේ කාලසටහන පෙන්නන්න. කාලසටහනේ මේ දැන් ඇත්තටම මේ අර ගෲප් සෙෂන් එකක් කරන්න මම ආසාවෙන් හිතාගෙන ඉන්නවා. ඒකට වෙලාවකුත් වෙන් කරලා මම පෝස්ට් එකකුත් දැම්මා. නමුත් ඒක කරන්නත් වෙලාව නැති වෙන හැඩයි මේ විදිහට මේ පර්සනල් ට්‍රේනින් ක්ලයන්ට්ස්ලා නිසා. ඒ වගේ මේ මීල් ප්ලෑන් ඇඩ්වයිස් ටික මේවා ටික ඔක්කොම පිළිවෙලට ක්ලයන්ට් ගැලපෙන විදිහට සකස් කරන්න ගන්න මහන්සියත් එක්ක ගොඩක් වෙලාව සීමිතයි දවසේ. ඉතින් පොඩි දෙයක් කියන්න තමයි මම ඔයාලට හිතුවේ මගේ පර්සනල් අත්දැකීම් පාවිච්චි කරලා මේ ක්ලයන්ට්ලත් එක්ක. මොකද පහුගිය මාස 3 කාලයේදී මම මගේ ඉංජිනේරු වෘත්තියෙන් අයින් වෙලා ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් විදිහට ඔයාලට උදව් කරන්න, ක්ලයන්ට්ලට උදව් කරන්න ගොඩාක් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් හැදුවා, මීල් ප්ලෑන් හැදුවා. ඒ දේවල් ඔස්සේ ගත්ත අත්දැකීම් වලින් යම් දෙයක් ඔයාලට දෙන්න කියලා හිතුණා. මේක ගොඩක් වෙලාවට එහෙම කෝච් කෙනෙක් හම්බෙන්න යන්න බැරි, මීල් ප්ලෑන් එකක් ගන්න බැරි කෙනෙකුට වුණත් එහෙම ගන්න කෙනෙකුට වුණත් ඇත්තටම වැදගත් වෙයි කියලා හිතුව නිසායි මම මේක ෂෙයා කරන්න හිතුවේ. ඔයාලා මොකක් හරි මීල් ප්ලෑන් එකක් ඇත්තටම මීල් ප්ලෑන් එකක් හදාගන්නේ අපි අනවශ්‍ය ලෙස අපි තරබාරු වෙලා අපි නැත්තම් තරබාරු නොවි අපේ ඇඟ කෙට්ටු කෙනෙක් නම් අධික ලෙස ගොඩක් වෙලාවට අපි යනවනේ මේ මීල් ප්ලෑන් එකක් හදාගන්න. අපේ අධික කැලරි ප්‍රමාණයක් ගන්න හරි කැලරි ප්‍රමාණය අඩු කරලා කැලරි ඩිෆිසිට් එකක නැත්නම් කැලරි හිගයක ඉන්න හරි අපි උත්සාහ කරනවා. නැත්නම් අතිරික්ත කැලරි ප්‍රමාණයක් දවසේ තියාගෙන කැලරි අතිරික්තයක ඉඳලා කැලරි සර්ප්ලස් එකක ඉඳලා අපේ බර වැඩි කරගන්න උත්සාහ කරනවානේ. ව්‍යායාම කරමින් මාංශ පේශි වර්ධනය වගේම මේධ්‍ය දහනය කරමින් ලීන් මසල් බිල්ඩ් එකක් ගන්න අපි උත්සාහ කරනවානේ. ඉතින් ඒත් එක්ක ෆ්ලෙක්සිබිලිටි, මොබිලිටි, ස්ටැබිලිටි මේ දේවලුත් ඉම්ප්‍රූව් කරගන්න අපි උත්සාහ කරනවානේ. ඉතින් ඒක නිසා ඒ දේවල් කරගන්න දැන් මෙහෙම මීල් ප්ලෑන් එකකින් එක ගොඩක් වැදගත්නේ. ඒ කියන්නේ ඇත්තටම ව්‍යායාම කරනවටත් වඩා ගොඩක් වැදගත්නේ කටපාලනය සහ මේ ආහාර රටාවකට යොමු වෙලා ඉන්න එක ගැන සහ ආහාර අවබෝධයෙන් ආහාරයට ගන්න එක. ඉතින් මේ ආහාර අවබෝධයෙන් ආහාරයට ගන්න වගේම ආහාර රටාවකට පුහුණු වෙන්න කෙනෙකුට ටික කාලයක් යනවා. ඉතින් ඒක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඒක නිසා කවමදාකවත් මේ ෆෝස් කරන්න එපා, පුෂ් කරන්න එපා ඔයාව ඒ වගේ අමුතු ආහාර රටාවකට සහ මේ විශේෂයෙන්ම ඔය ෆාස්ටිං වගේ දේවල් වලට, ෆාස්ටිං මෙතඩ්ස්, ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වගේ දේවල් වලට පුෂ් කරන්න හදන්න එපා. මුලින්ම හෙමින් හැඩ ගැහෙන්න ශරීරයට අවස්ථාව දෙන්න. හරිද? ඒක ශාරීරිකව හෝ වේවා මානසිකව හෝ වේවා වගේ ශරීරයට හැඩ ගැහෙන්න අවස්ථාව දෙන්න. එහෙම හැඩ ගැහෙන්න අවස්ථාව යාට දුන්නට පස්සේ තමයි යා හෙමින් ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව අකමැත්තක් නොමැතිව ඒ විදිහට වාගේ ශරීරය පුහුණු කරන්න. ඒකට කළ යුතු එකම දේ තමයි වා හිතනවා නම් වා ෆාස්ටිං කරන්න ඕනේ කියලා. ෆාස්ටිං කරනකොට ඒ ෆාස්ටිං වින්ඩෝ එක පොඩි ප්‍රමාණයකින්, ඒ කියන්නේ පොඩි පීරියඩ් එකකින් පටන් ගන්න. හරිද? පැය 2-3කින් පටන් ගන්න, පැය 4කින් පටන් ගන්න, පැය 5කින් පටන් ගන්න, පැය 6කින් පටන් ගන්න. මේ වගේ හෙමින් ක්‍රමයෙන් ඔයාගේ ඇඟ හුරු කරවන්න. ඔයාගේ මෙටබොලිසම් එක හුරු කරවන්න.
එහෙම නැතුව එකපාර පුෂ් කරන්න ගියොත් හරි ෆෝස් කරන්න ගියොත් හරි ඔයාලා දන්නවනේ ළමයෙක්ට පවා පොතක් කියවන්න මේ දේවල් කරන්න එයාව පුෂ් කරලා කණින් ඇදලා ගහලා හරියන්නේ නැහැ කියලා. දන්නවනේ දැන් අලුත් අධ්‍යාපන ක්‍රමයන් අනුව එහෙම දේවල් කියලා දීලා හරියන්නේ නැහැ. ඔවුන්ට දෙන්න ඕනේ අවධානය දිය යුතු ඒ වගේම වටිනාකම ගැන වටිනාකම ගැන ඒත්තු ගන්න ඕනේ. ඒ වගේම තමයි බොඩි එකටත් හෙමින් තමයි වා කැලරි ඩිෆිසිට් එකක ඉන්නවා නම් ගොඩක් ලොකු ඩිෆිසිට් එකක ඉන්න නැතුව උපරිම හිගයක ඉන්න try කරන්න නැතුව හරිද කැලරි හිගයක ඉන්න try කරන්න නැතුව හෙමින් ක්‍රමයෙන් වා පුහුණු කරන්න ශරීරය. එහෙම කරොත් ගොඩක් සස්ටේනබල් ඵලදායී දීර්ඝකාලීනව ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඔයාගේ ශරීරය පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම මේ වැඩේ සස්ටේනබල්. ඒ කියන්නේ මම ගොඩක් ක්ලයන්ට්ලත් එක්ක දැකලා තියෙනවා මම එයාලගේ ජීවන රටාවට අනුගත වෙලා එයාලත් එක්ක මේ ගමන යනකොට ඒක පහසුයි. එහෙම නැතුව මට ඕනේ ප්ලෑන් එක ක්ලයන්ට් ඔලුවට දාලා ක්ලයන්ට්ගේ කාලසටහන මට ඕනේ විදිහට වෙනස් කරනවා නම් මං හිතන්නේ ක්ලයන්ට් 100%ක් සාධාරණය කරනවා කියලා. එයා ඔවුන් ගෙවන මුදලට සහ ඔවුන්ගේ අවශ්‍යතාවයට මම 100%ක් සාධාරණය කරනවා කියලා. මොකද මට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ඔවුන් ලවා ඉටු කරගන්න හදනවා නම් එයාගේ weight loss එක තමයි weight loss එක. නමුත් මට ගැලපෙන මේ meal plan එක හරි මම ඩිසයිඩ් කරන මේ මීල් ටයිමින් හරි ඒ දේවල් සමහර වෙලාවට ඒවා ඇප්ලයි කරනකොට ක්ලයන්ට් එක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ ඒක වෙනමම ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන් මේ දේවල් නවත්තලා දාන්න. ඉතින් ඒක නිසා එහෙම කරන්න එපා කියන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ වගේම මේක ගැන පොඩ්ඩක් හිතන්න. හැම වෙලේම හෙමින් ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර ඉදිරියට යන්න. එතකොට මේක ගොඩක් සස්ටේනබල් ඵලදායී දීර්ඝකාලීන. එහෙනම් යාළුවනේ සුබ රාත්‍රියක්. මටත් එක ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා හොඳ නිින්දත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කොච්චර කාර්යබහුල වුණත් රෑ එළි වෙනකන් නැගිටගෙන ඩිවයිස් ඉස්සරහ ඉන්නවට වඩා වගේ කම්ප්ලීට් කරලා වැඩ ටික කම්ප්ලීට් කරලා හොඳ නිින්දක් ලබා දෙන්න අඩුම ගානේ පැය 6ක් 7ක්වත්. ජය